මැණික් ගල් జాති ඒ කාලේ විසික් කරාලු. ගල ඇතුලේ පණුවෝ ඉන්නවා. ඇයි යාලා මේ මැණික් වර්ග විසික් කරේ? මැණිකේ නිකන් අර නූල් ඇදෙනවා වගේ පණුවෝ යනවා වගේ. ඔයාලා අහලා තියෙනවද මුක්කුරුව ගැන? මුක්කුරුව කියන්නේ ඈත අතීතයේ ලංකාවේ හිටපු කුරු මිනිස්සු జాතියක්. මෙයාලා ඇවිල්ලා තියෙන්නේ ඉන්දියාවේ ඉඳලා. මෙයාලා මැණික් වර්ග පිළිබඳ ඉතාමත් හසල දැනුමක් තියෙන කට්ටියලු. ඉතින් මම මේ මුක්කුරුවන් පිළිබඳ කතාව ඕගලන්ට යම්කිසි කතාවක් මම ඉදිරිපත් කරන්නම්. ඈත අතීතයේ ලංකාවේ ඉඳලු රජ කෙනෙක් මේ මහරජතුමාට තිබ්බලු මැණික් ඉල්ලමක්. එතකොට මේ මහරජතුමා මැණික් ඉල්ලමේ මැණික් ලබා ගන්න ඉන්දියාවේ ඉඳලා ගෙනලා තියෙනවලු මුක්කුරු කියලා ජන කොටසක්. එතකොට මේ මුක්කුරු කියන ජන කොටස මැණික් ක්ෂේත්‍රයේ ඉතාමත් දක්ෂ මිනිස්සු කණ්ඩායමල්ලු. මෙයාලට මැණික් ඉල්ලමක් ළඟින් යද්දි පවා මේගොල්ලන්ට දැනනවලු එතන මැණික් තියෙනවා කියලා. ඉතින් මේ මුක්කුරු කියන ජනතාව මැණික් ක්ෂේත්‍රයේ ඉතාමත්ම එච්චරටම දැනුමක් තියෙන හසල දැනුමක් තියෙන මිනිස්සු කණ්ඩායමල්ලු. ඉතින් දැන් මේ මහරජතුමාගේ මේ මහරජතුමාට කතා බහ කරලා දැන් මේ ලංකාවට දැන් මේ මුක්කුරු කියන ජන කොටස ආවට පස්සේ ඇවිල්ලා මේ මහරජතුමාගේ පතලේ වැඩ කරවල මුක්කුරු යම්කිසි කුලී පදනමක් යටතේ යම්කිසි මුදලක් මේ කියන කහවණු යාලට දෙන්නම් කියලා යම්කිසි කුලී පදනමක් යටතේ මැණික් හොල්ල දෙන්න දැන් මේ මුක්කුරු ජනතාව වැඩ කරවලු. දැන් මුක්කුරු ජනතාව වැඩ කරලා ඉතින් දැන් මේ මහරජතුමාට මැණික් වර්ග ටික ඔක්කොම හොයලා දීලා අවසානයේදී මේ මුක්කුරුව පිටත් වෙන්න යද්දී මහරජතුමා කිව්වලු දැන් මේ මහරජතුමාට සතුටුයිනේ. මහරජතුමාට සතුටුයි දැන් මේ කියන්නේ මැණික් ලබා කියන්නේ ඉතා විශාල ප්‍රමාණයක් මැණික් හොයලා දුන්නා. ඉතින් මේ මුක්කුරුව අපේ මහරජතුමාට ඉතින් මහරජතුමාට ඉතාම සතුටුයිලු. ඉතින් මහරජතුමාගේ සතුටටත් එක්ක මහරජතුමා භෝජන සංග්‍රහයක් ලෑස්ති කළාලු අපේ මේ මුක්කුරු ජනතාවට. ඉතින් මේ මුක්කුරු ජනතාව භෝජන සංග්‍රහයක් ලෑස්ති කරලා දැන් මදු විත පානය කරලා ඔක්කොම කරලා දැන් මේ මුක්කුරු ජනතාව පිටත් වෙන්න යද්දී යම්කිසි විශේෂ සිදුවීමක් වුණාලු. ඒ කියන්නේ පිටත් වෙන්න යද්දී මේ මුක්කුරු ජනතාව මොකද කරේ මහරජතුමා නමස්කාර කරලා වඳිනකොටම එක මුක්කුරු කෙනෙක්ගේ තුලින් වැටෙනවලු මැණිකක්. ඊට පස්සේ මහරජතුමා බලවලු මේ මොකද්ද මේ වෙන්නේ කියලා. දැන් මැණික් ඔක්කොම බාර දුන්නාට පස්සේ මැණිකක් කොහොමද වැටෙන්නේ? ඊට පස්සේ මහරජතුමා මොකද කරන්නේ? ඉන්න ඔක්කොගෙම මේ චෙක් කරලා බලනවා. ඉන්න ඔක්කොගෙම චෙක් කරාට පස්සේ මොකද වෙන්නේ? හැමෝ ගාව මැණික්ලු. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ මහරජතුමාටත් බොරුවක් කරලා අපේ මේ කපටි මුක්කුරු ජනතාව මහරජතුමාටත් බොරුවක් කරලා මැණික් ටිකක් ඉන්දියාවේ අරන් යන්න තමයි හදලා තියෙන්නේ. දැන් මේක සිංහලයේ මහරජතුමාට අහුවෙලා යා මොකද කරන්නේ? මහරජතුමා උදාසරපත්ය අර මුක්කුරු ඔක්කොටම දෙන දඬුවම තමයි ඒගොල්ලන්ට ඒ කියන්නේ මේ මුක්කුරු ජනතාව මේ හැමෝටම මේ ඉන්දියාවට යෑම තහනම් කරනවා. ඒ කියන්නේ තමන්ගේ මවුරට යෑම තහනම් කරනවා. ඒතකොට මේ ඉතින් මුක්කුරුන්ට ලංකාවෙ ඉන්න කියලා ඒගොල්ලන්ට නීතියක් ගේනවා. ලංකාවේ ඉඳගෙන දැන් මේගොල්ලෝ ජීවත් වෙලා අවසානයේදී දැන් මේ මුක්කුරුව මැරෙනවනේ. අවසානයේ මේ මුක්කුරුව මැරෙද්දී මේ මුක්කුරුව සාමාන්‍ය භූම දානය කරද්දී ඒගොල්ලෝ භූම දානය කරේ සාමාන්‍ය දැන් එයාලා ජීවිත කාලෙම හරි හම්බ කරගත්තු මැණික් වස්තුව තියෙනවනේ. ජීවිත කාලෙම හරි හම්බ කරගත්තු මේ මැණික් වස්තුව මේ මුක්කුරු ජනතාව එයාලගේ සොහොනේ තැන්පත් කරාලු. ඒ සොහොනේ තැන්පත් කරන එක මේ මුක්කුරු ජනතාව විශ්වාස කරේ. ඒ කියන්නේ මේ මතු කාලේදී ඒ කියන්නේ ලබන ආත්මෙදී ඒගොල්ලෝ ඉන්දියාව ඉපදෙයි කියලා විශ්වාසයක් ඒගොල්ලෝ තුල තිබ්බලු. ඒ කියන්නේ මේ විදියට අර මැණික් ටික සොහොනේ තැන්පත් කරාට පස්සේ ඒගොල්ලෝ තුල විශ්වාසයක් හටගත්තලු. ඉතින් ඒක තමයි මේ මුක්කුරුවන්ගේ කතාව. ඉතින් දැන් මේ කතාවත් එක්ක දැන් මං එන්නම් මුක්කුරුව ගැන පැහැදිලි කරන්න මගේ මේ වීඩියෝ එකේ අරමුණට. දැන් හරි. දැන් මුක්කුරුව ගැන පැහැදිලි කරද්දී මම ඕගොල්ලන්ට කාරණා දෙකක් මගේ මුක්කුරුවන් ගැන පැහැදිලි කරන්නම්. මුක්කුරු ගැන ලාංකීය ජන සමාජයේ මතය. මුක්කුරුවන් ගැන ඉතිහාසයේ පිළිගත් මතය. මොකද මම මේ මත දෙකක් මගින් ඕගොල්ලන්ට මුක්කුරුව ගැන පැහැදිලි කරන්නේ මේ මුක්කුරුව කියන්නේ කවුද කියලා. දැන් මේ මුක්කුරුව පිළිබඳව ඉතිහාසයේ පිළිගත් සාක්ෂි නැහැ. ඒ කියන්නේ දැන් සාමාන්‍ය අපි ඉතිහාස කතාවක් ගත්තොත් මහා වංශයේ තියෙනවා ඒ පිළිබඳව මූලාශ්‍ර. සෙල්ලිපි වල ලියලා තියෙන ඒ පිළිබඳව මූලාශ්‍ර. හැබැයි මුක්කුරු ජනතාව පිළිබඳව යම්කිසි පිළිගත් සාධක මූලධර්ම නැහැ. ඉතින් ඒ නිසා මම ඕගලන්ට මුලින්ම කියන්නම් මුක්කුරු ජනතාව පිළිබඳව මේ සමස්ත සමාජයේ පිළිගත් මතය. ඒ කියන්නේ මේ රත්නපුර වගේ මේ රත්නපුර ජන සමාජයේ මතය අනුව. ඒ කියන්නේ අපි රත්නපුර පැත්තට ගිහිල්ලා මේ රිසර්ච් එකක් කරලා ඒ කියන්නේ මේ මිනිස්සුන්ගෙන් අහගත්තු තොරතුරු වලට අනුව තමයි මේ ඕගලන්ට මේවා අපි ඉදිරිපත් කරන්නේ. මේ ජන සමාජයේ මතය තමයි අපි මේ ඕගලන්ට ඉදිරිපත් කරන්නේ. එතකොට මේ රත්නපුර පැත්ත වගේ දැන් මේ පතල් හිමිවරුන්ගේ ගෙන් අහගත්තු දේවල් සහ මැණික් පිළිබඳව හසල දැනුමක් තියෙන අයගෙන් අහගත්තු තොරතුරු වලට අනුව මේ මුක්කුරු ජනතාව කියන්නේ මේ මැණික් පිළිබඳව ඉතාමත් හසල දැනුමක් තියෙන කට්ටියලු. දැන් අර මම කලින් අර ඔයාලට කතාවක් තුලින් ඉදිරිපත් කරේ මේ මුක්කුරුව කියන්නේ කවුද කියලා පොඩ්ඩක් ඕගලන්ට පැහැදිලි වෙන්න. එතකොට ඒ වගේ මේ මැණික් පිළිබඳව ඉතාමත් හසල දැනුමක් සහ
මැණික් ක්ෂේත්‍රයේ ඉතාමත් වැඩකරුවන් මේ මුක්කුරුව කියන ජන කොටස. ඉතින් මෙයාලා ඉතාමත් කුඩා මේ මිනිස්සු කොටසවල මෙයාලා මැණික් ක්ෂේත්‍රයේ ඉතාමත් වැඩකරුවන්ලු. ඉතින් දැන් සාමාන්‍යයෙන් දැන් ඔය රත්නපුර පැත්තේ දැන් ඔය මැණික් ක්ෂේත්‍රේ ඉන්න කට්ටිය දන්නවා සාමාන්‍ය රත්නපුරට ගියොත් මුක්කුරු කියන වචනේ දන්නේ නැති කෙනෙක් නැහැ. මොකද මුක්කුරු සොහොන්, මුක්කුරු මැණික් මේ හැමදේම සාමාන්‍ය අද ලාංකික ජන සමාජය තුළ ඉතාමත් ජනප්‍රිය මේ කතා බහ. ඒකත් එක්ක බලද්දී මේ මුක්කුරු මම ඔයාලට පැහැදිලි කරන්න මුලින්ම මේ මුක්කුරු සොහොන් කියන එකත් එක්ක. මුක්කුරු සොහොනක් කියන්නේ දැන් මම අර කලින් ඔයගලන්ට කිව්වනේ මුක්කුරුව මේ මුක්කුරු කියන ජන කොටස මැරුණාට පස්සේ ඒගොල්ලොන්ව වල දානවා කියලා. දැන් සාමාන්‍ය මුක්කුරු ජනතාව මේ මැරුණාට පස්සේ භූම දානය කරන්නේ සාමාන්‍යයෙන් මේ දැන් සාමාන්‍යයෙන් අපි නෝමල් මේ මිනිස්සෙක් වල දාද්දි වල දාන්නේ කොහොමද? නෝමල් මිනිස්සෙක් වල දාද්දි වල දාන්නේ හරස් අතට. හැබැයි මුක්කුරු ජනතාව මේ වල දාද්දි වල දාන්නේ කොහොමද? කෙලින් අතට. කෙලින් අතට තමයි මෙන්න මේ විදිහට තමයි මුක්කුරු ජනතාව වල දාන්නේ. වල දාලා මෙන්න මෙතනින් දානවා යාගේ ඔළුව උඩින් තියෙනවා මුට්ටියක්. ඒ මුට්ටිය තියෙනවා එයා ජීවිත කාලෙම හරි හම්බ කරගත්තු මැණික්. ඒ විදිහට තමයි මේ මුක්කුරු ජනතාව වල දාන්නේ. මේක ලාංකික ජන සමාජයේ ගොඩක් මැණික් ක්ෂේත්‍රයේ ඉන්න කට්ටිය දන්නවා. මම මේ නොදන්න අයටත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ජන සමාජයේ ඉන්න මේ ගැන ගොඩක් දන්නවා. එතකොට මෙහෙම කෙලින් අතර ඉන්නවා. මෙතන මුට්ටියක් තියෙන මුට්ටියේ මැණික් වර්ග ටික දාලා තියෙනවා. ඉතින් මේ මැණික් වර්ග ටික දාලා තිබ්බට පස්සේ මේ මුක්කුරුවරුත් මෝඩ නෑනේ. මුක්කුරුවරුත් මොකද එයාලත් මෝඩ නෑ. එයාලා දන්නවා අනිවාර්යයෙන්ම මේ සොහොන් ගොඩ ගන්නවා කියලා. ඒතකොට එයාලා මොකද කරන්නේ? එක සොහොනකට සොහොන් වර්ග 10ක් නිර්මාණය කරාලු. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් එක මුක්කුරුවර කෙනෙක් මැරුණොත් එයා වල දැම්මට පස්සේ ඒ එක සොහොනකට සොහොන් 10ක් තැන් වල නිර්මාණය කරාලු. ඒ කියන්නේ මිනිස්සුන්ව නොම ගවන්න. ඒතර තව කෙනෙක්ට මේ මැණික් ටික ගන්න බෑ. මොකද ඒ කියන්නේ මිනිස්සුන්ව මේ මුලා කරන්න තමයි මේ මුක්කුරු මේ සොහොන් 10ක් විතර හැදුවේ එක සොහොනකට. අන්න ඒ වගේ දෙයක් තමයි මේ මුක්කුරු සොහොන් වල තියෙන්නේ. එතකොට මේ සාමාන්‍ය මුක්කුරු සොහොනක් ගොඩ දැම්මම පරම්පරා ගානක්ම ගොඩ යනවලු. ඒ කියන්නේ මේ මුක්කුරු සොහොන් වල තියෙන ඉතාල විශාල ප්‍රමාණයේ මැණික්ලු. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය මේ මුක්කුරුරු හෙව්වේ පොඩි ප්‍රමාණයේ මැණික් නෙමෙයිලු. මුක්කුරු හෙව්වේ ඉතාමත් විශාල ප්‍රමාණයේ මැණික්. කාලේ මේ මැණික් ගැරීමේ තාක්ෂණයක් තිබ්බේ නැති කාලෙක මේ මුක්කුරුවරු හෙව්වේ ඉතාමත් විශාල ප්‍රමාණයේ මැණික්ලු. එතකොට දැන් මේ මුක්කුරු සොහොනක මේ මුක්කුරු මැණික් මේ ටිකක් හම්බුනොත් විශාල ප්‍රමාණයේ මැණික් පරම්පරා ගානක් ගොඩ යන්න පුළුවන් මේ මුක්කුරු සොහොනක මේ මැණික් ටිකක් හම්බුනොත්. එහෙම තමයි ජන සමාජයේ මතයට අනුව අපි හොයාගත්තු දේවල් වලට අනුව සාක්ෂි වලට අනුව මේ අපිට මේ දැනගන්න ලැබුණේ. එතකොට සාමාන්‍ය මුක්කුරුවරු මේ ඒ කාලේ මුක්කුරුන් ගාව කොච්චර මැණික් තිබ්බද කියනවනම් මේ මුක්කුරුවරු සාමාන්‍ය මැණික් මේ ඒ කාලේ මේ අද කාලේ දැන් ඔයාලා දන්නවා මැණික් ක්ෂේත්‍රේ ඉන්න කට්ටිය දන්නවා ස්ටා සෆායා නොහොත් වයිරෝඩි. ස්ටා සෆායා නොහොත් වයිරෝඩි කියන මැණික් වර්ගය මේක ඉතාමත් මිල අධිකයි. ඉතාමත් මිල අධිකයි. මේ මැණික් ක්ෂේත්‍රේ ඉන්න කට්ටිය දන්නවා මේ ඉතාමත් මිල අධිකයි. හැබැයි මේ මුක්කුරුවරු මේ ස්ටා සෆායා නොහොත් වයිරෝඩි කියන මැණික් වර්ග විසික් කරාලු. ඇයි යාලා මේ මැණික් වර්ග විසික් කරේ මුක්කුරු? මුක්කුරු ඒ මැණික් වර්ග විසික් කරේ මේ සාමාන්‍යයෙන් ස්ටා සෆායා නොහොත් වයිරෝඩි මැණිකක් දන්න කට්ටිය දන්නවා. ඒ මැණික සාමාන්‍ය මෙහෙම තියලා බලද්දී මේ මැණිකේ නිකන් අර නූල් ඇදෙනවා වගේ පණුව යනවා වගේ අන්න ඒ වගේ මේ තියෙනවලු. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ඒක ඒ ගලේ හැටි. ඒ ගල නිකන් අර නූල් ඇද ඒ ගලේ පිහිටීම තමයි ඒ ගල ඇතුලේ නිකන් පණුව යනවා වගේ නිකන් පේනවා. ඒකට මේ මුක්කුරුරු හිතවලු මේ ගල ඇතුලේ පණුව ඉන්නවා කියලා. මේ ඇත්තටම ගල ඇතුලේ පණුව නේ. මේක මේ ගලේ තියෙන මේ ස්වභාවික පිහිටීම. ඉතින් මුක්කුරුරු හිතවලු මේ ගලේ පණුව ඉන්නවා කියලා. මෙයාලා මොකද කරන්නේ මේ වයිරෝඩි කියන මැණික් ගල් జాති ඒ කාලේ විසික් කරාලු. මේ පණු ගල් මේව හරියන්නේ නැහැ පණු ගල් කිය විසික් කරාලු. හැබැයි අද කාලේ මේ වයිරෝඩි කියන මැණික් ඉතාමත්ම මිල අධිකයිලු. ඉතින් ඒ වගේ මේ වයිරෝඩි සහ ඒතර ආරුල් කියන මැණික් තියෙන පසින්ගල් මේ හැම මැණික් වර්ගයක්ම මේ මුක්කුරු විසික් කරාලු. එච්චර මේ මුක්කුරු ගාව මැණික් තිබවලු. ඉතින් ඒකයි මේ ලාංකික ජන සමාජයේ මිනිස්සු මුක්කුරු සොහොනක් දැක්කොත් හෙල්ලෙන්නේ නැහැ. මොකද අනිවාර්යෙන් මැණික් ගන්න තමයි ඒගොල්ලෝ හැමතිස්සෙම try කරන්නේ. ඒකෝර ඒ වගේ දෙයක් තමයි මේ මුක්කුරු සොහොන් වල තියෙන්නේ. එතකොට මුක්කුරු සම්බන්ධයෙන් කතා කරේ තවත් දෙයක් තමයි දැන් ඔය සාමාන්‍යයෙන් මේ මුක්කුරු සොහොනක් ගොඩ අරගෙන කියන්නේ මුක්කුරු සොහොනක් ගොඩ දාලා ගොඩ ගිය මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ අහම්බෙන් මුක්කුරු සොහොනක මැණික් හම්බෙලා තිනවා. ඒ කියන්නේ තමන්ගේ නිවසේ අත්තිවාරම කපද්දී අපිට දැනගන්න ලැබුණු තොරතුරු වලට අනුව තමන්ගේ නිවසේ අත්තිවාරම කපද්දී මේ මුක්කුරු මේ මැණික් හම්බෙලා පරම්පරා ගණන් ගොඩ ගිය මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ වගේ මේ ජන සමාජයේ ඒ වගේ මිනිස්සු ඉන්නවා. එතකොට ඒක ඒ කියන්නේ තව එකක් තියෙනවා මේ මුක්කුරුවරුන්ගේ මැණික් තාක්ෂණය. මුක්කුරුවරු ගැන කතා කරද්දී මුක්කුරුවරුන්ගේ මැණික් තාක්ෂණය ඉතාමත් ඉහළයි. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ඒ කාලේ මේ
ඔය කට්ටන් පොලිස් කියන දේවල් වැඩි තිබ්බේ නැහැ. කට්ටන් පොලිස් කියන්නේ මැණික් උපදමන ක්ෂේත්‍රය ඉස්සර කාලේ ලොකුට තිබ්බේ නැහැ. හැබැයි ඒ කාලේ එහෙම තිබ්බේ නැති කාලෙක පවා කට්ටන් පොලිස් කියන එක තිබ්බේ නැති කාලෙක පවා මේ මුක්කුරුවරුන් දැන් මුක්කුරු මැණිකක් ගත්තම මුක්කුරු මැණික් ගැන දැකලා තියෙන කට්ටිය දන්නවා මුක්කුරු මැණිකක් ගත්තම ඒ මුක්කුරු මැණික ඒක ලස්සනට යන හිල් කරලා තියෙන අර උරුඳු වඩයක් වගේ මාරම ලස්සනයි. ඒ කියන්නේ එයාලා ඒක බෙල්ලේ මේ බෙල්ලේ දාගත්තුලේ මාලයක් වගේ බෙල්ලෙල්ල ගන්න තමයිලු ඒ මුක්කුරු මැණික හදලා තියෙන්නේ. ඒ මුක්කුරු මැණිකක් දැකපු කට්ටිය දන්නවා ඒක නිකන් ලස්සනට නිකන් අර හිල් කරලා ඒක උපදම්මලා මාර ලස්සනේ මුක්කුරු මැණිකක් අදටත් එහෙමයි. ඉතින් ඒ කාලේ මේ දසදහස් අවුරුදු දහස් ගණන් පරණ මුක්කුරු මැණිකක් උපදමනවා කියන්නේ කොච්චර තාක්ෂණයක් තියෙනවද මුක්කුරුන්ට ඒ කාලේ. චරම ලොකු තාක්ෂණයක් තිබුණේ මුක්කුරුන්ට. ඉතින් ඒගොල්ලන්ගේ මැණික් තාක්ෂණය කොච්චරද කියනවනම් මේ අපිට ඒක බැහැර කරන්න බෑ දැන් ජන සමාජයේ මතේ බැහැර කරන්නත් බෑ. ඒ කියන්නේ මුක්කුරු මැණික් එච්චරට මේ මුක්කුරුන්ගේ මැණික් වල තිබ්බ තාක්ෂණය තාමත් ඉහළයිලු. තාමත් ඉහළයි මේ මුක්කුරුන්ගේ මැණික් තාක්ෂණය. ඉතින් ඒ වගේ තමයි මේ මුක්කුරුන් දැන් මම ඔයාලත් එක්ක කතා කරා මුක්කුරු සොහොන් පිළිබඳව. එතකොට මුක්කුරුන්ගේ මැණික් තාක්ෂණය පිළිබඳව සාමාන්‍යයෙන් කියන්නේ තාමත් විශාල ප්‍රමාණයේ මැණික් වර්ග මේ මුක්කුරු ගාව තිබ්බලු. ඉතින් ඒකත් එක්ක දැන් මම කතා කරන්නම් ඕගොල්ලන්ට දැන් මම මෙච්චරලා කතා කරේ දැන් ඔයාලට සාමාන්‍යයෙන් අවබෝධයක් එන්නද මේ මුක්කුරුන් කියන්නේ කවුද කියලා. මුක්කුරු කියන්නේ ඒ කියන්නේ මැණික් ක්ෂේත්‍රයේ ඉතාමත් දක්ෂ පිරිසක් කියලා දැන් ඔයගොල්ලන්ට වැටහෙන්න ඇති. දැන් මම ඔයාලට කියන්නම් දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මේක සමස්ත සමාජයේ මතය. හැබැයි මුක්කුරුවරුන් පිළිබඳව ඉතිහාසයේ පිළිගත්. ඒ කියන්නේ ඉතිහාසයේ ගැඹුරින් හදාරපු ඉතිහාසය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් කරපු මිනිස්සුන්ට අනුව, ඒ කියන්නේ විද්වතුන්ට අනුව මුක්කුරුවරුන් පිළිබඳව ඒගොල්ලෝ මෙහෙම කරනවා. ඒ කියන්නේ දැන් මුක්කුරුවරුන් පිළිබඳව ඉතිහාසයේ පිළිගත් මතය. ඉතිහාසයේ පිළිගත් මතය තමයි දැන් මුක්කුරුවරුන් පිළිබඳව දැන් සාමාන්‍යයෙන් මේ මම අර කලින් කතා කරා වගේ මහා වංශයේ තියෙනවා ඉතිහාස කතාවක් ගත්තොත් සෙල්ලිපි තියෙනවා ඉතිහාස කතාවක් ගත්තොත් මූලාශ්‍ර විදිහට. හැබැයි මුක්කුරුන්ගේ සම්බන්ධව ඉතිහාස කතා මම කියවනේ කලින් අඩුයි කියලා. හැබැයි එකම එක පොතක් තියෙනවා මුක්කරු හටන කියලා. මුක්කුරු හටන කියලා පොතක් තියෙනවා. මේ මුක්කුරු හටන කියන පොතේ තියෙනවා මේ මුක්කුරුන් පිළිබඳ ඉතිහාසය. හැබැයි මේ මුක්කුරු හටන කියන පොත දැනට ලංකාවේ නැහැ. මුක්කුරු හටන කියන පොත තියෙන්නේ දැනට එංගලන්තේ. එංගලන්තේ කෞතුකාගාරයක තමයි මේ මුක්කුරු හටන කියන පොත තියෙන්නේ. ඒ මුක්කුරු හටන කියන පොතට අනුව ඉන්දියාවේ ඒ කියන්නේ කෝට්ටේ යුගයේදී ඉන්දියාවේ පුන්නල කියන ප්‍රදේශයේ ඉඳලා ලංකාවේ පුත්තලමට ගොඩ බැහැලා තියෙනවා මේ මුක්කුරුවරුන් කියන ජන කොටස. ඉන්දියාවේ මේ පුන්නල කියන ප්‍රදේශයේ ලංකාවේ පුත්තලම ප්‍රදේශයට මේ මුක්කුරුන් පැමිණලා තියෙනවා. හැබැයි ඉතිහාසඥයන්ට අනුව මේගොල්ලෝ මැණික් ගොඩ දාන්න ආපු කට්ටියක් නෙමේ. මෙයාලා ඇවිල්ලා තියෙන පතල් වැඩවලට. මේ කියන්නේ පතල් වැඩවලට දෝනා හාරන්න කියන පතල් ක්ෂේත්‍රේ ඉන්න කට්ටිය දන්නවා. ඒ වගේ වැඩවලට තමයි මේ මුක්කුරුන් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ බිම කොටන්න මුක්කුරු හරි දක්ෂයිලු. ඒ මේ මුක්කුරු හටන කියන පොතට අනුව. ඒතර ඒක තමයි මුක්කුරුන් පිළිබඳව පිළිගත් පුස්කොළ පොත. ඉතින් ඒකට අනුව දැන් ඉතිහාසඥයන් කියන ආකාරයට අනුව මේ මුක්කුරුවරුන් කියන්නේ මේ මැණික් හරන්න ආපු જાතියක් නෙමේ. මේ මුක්කුරුවරුන් කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ දැන් ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ මහා ශිලා යුගය, ප්‍රාග් ඓතිහාසික යුගය, මෙගලිතික යුගය. දැන් මේ වචන ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් තේරෙන්නේ නැතුව ඇති. හැබැයි මම ඔයාලට පැහැදිලි කරන්න දන්නේ නැති කට්ටියට ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ දැන් ওই වැද්දන්ටත් කලින් ඉන්නේ. ඒ කියන්නේ ආදිවාසීන්ටත් කලින් ඉඳලා තියෙන ලංකාවේ මිනිස්සු ඔය බලංගොඩ මානවයා. එතකොට ඒ වගේ අර ඉන්නේ අර නම් ගෝත්‍රිකයෝ වගේ. ඉතින් ලංකාවේ හිටපු පළවෙනි මිනිස්සු හිතා ගන්න ඕගොල්ලෝ. ඒගොල්ලන්ට තමයි මේ මානවයෝ කියන්නේ. ඒතොර ඉන්න ඔය බලංගොඩ මානවය නැත්නම් පරණ මානවයා. ඒ වගේ ඉන්නවනේ මානවයෝ. ඒතොර ඒ වගේ මේ මානවයන්ට තමයි මේ මානව හිටපු කාලේට තමයි ලංකාවේ හිටපු පරණ මිනිස්සු හිටපු කාලේ අයට තමයි මේ ප්‍රාග් ඓතිහාසික යුගය කියන්නේ. මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ තියෙනවානේ එක එක සොහොන්. ඒ සොහොන් වලට මේ ලංකාවේ මිනිස්සු මුක්කුරු සොහොන් කියන්නේ. ඒ කියන්නේ අපේ මිනිස්සු නිකන් මේ ඈත අතීතයේ සොහොනක් දැක්කොත් මේ මානවයන්ගේ සොහොනක් දැක්කොත් ඒ සොහොන විනාශ කරනවලු. ඒ සොහොන විනාශ කරනවලු මුක්කුරු සොහොන් කියලා. ඒ කියන්නේ මේ ඈත අතීතයේ සොහොනක් දැක්කොත් මොකද්ද කරන්නේ? මුක්කුරු සොහොන කියලා ඒ සොහොන විනාශ කරනවලු. මුක්කුරු සොහොනක් කියලා. ඉතින් ඒක මුක්කුරු සොහොනක් නෙමෙයිලු. ඒ ප්‍රාග් ඓතිහාසික යුගයේ තිබ්බ සොහොනක්ලු. ඒකට ඉතිහාසඥයන් දෙනවා ප්‍රබල මතයක්. ඒකට යාලා කියනවා දැන් ওই මිනිස්සු කියනවානේ දැන් මේ මුක්කුරු සොහොන වල මැණික් තියෙනවා කියලා. හැබැයි ඉතිහාසඥයෝ කියන්නේ දැන් ඉබ්බන් කටුව කියලා තියෙනවා සුසාන භූමියක්. ඒ කියන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ මිනිස්සු හිටපු සුසාන භූමියක්. ඒ ඉබ්බන් කටුව කියන සුසාන භූමියේ ගල් වලින් හදපු මාල. එතකොට මේ වලලු බලන් කැබලි ඔය වගේ හම්බෙලා තියෙනවලු මේ පුරාවිද්‍යාඥයන්ට. එතකොට ඒකට අනුව පුරාවිද්‍යාඥයන් කියන්නේ මේ ශ්‍රී ලංකාවේ
සෑම ප්‍රාග්ධාතිහාසික මානවයා තමන් මැරුණට පස්සේ තමන්ගේ තියෙන වටිනා ආභරණ ඒ සොහොනේ තැන්පත් කරනවා. ඉතින් ඒක දැන් අදටත් එහෙමනේ. දැන් මෑත කාලයක් වෙනවා ආච්චිලා සීලා දැන් අහලා බලන්න. ආච්චිලා මැරුණට පස්සේ මොකද කරන්නේ? ආච්චිලා මැරුණට පස්සේ එයාගේ වටිනා කියන මාලයක් එහෙම ඉතින් ගලවන්නේ. ඒව ඔක්කොම දාලා එයා වල දානවනේ. ඉතින් ඒ වගේ ඉස්සර කාලෙත් ඒක තියෙන්න ඇති. ඉතින් ඒ වගේ දෙයක් තමයි තිබිලා තියෙන්නේ ඒ කාලෙත්. ඒතර මේ මුක්කුරු කියලා කට්ටියක් ඉඳලා නැහැ. ඉඳලා තියෙන්නේ මේ ප්‍රාග්ධාතිහාසිකයේ මිනිස්සු. මේකට තමයි මිනිස්සු මේ මුක්කුරු කිය ජන සමාජයේ මතයක් හදාගෙන මේ ලංකාවේ තියෙන සොහොන් ඔක්කොම ටික විනාශ කරනවා. මුක්කුරු කියලා ලංකාවේ තියෙන ඔක්කොම සොහොන් ටික විනාශ කරනවා මැණික් හොයන්න කියලා. අවසානයේදී මොකද වෙන්නේ? අවසානයේදී වෙන්නේ මේ සොහොන් ටික ඔක්කොම විනාශ කරලා මතු පරම්පරාවට බලා ගන්න විදියක් නැහැ. ඒ කියන්නේ ලංකාවේ ඓතිහාසික ස්ථාන. මොකද ඔක්කොම විනාශ කරලා නිදන් හාරන්න කියලා මැණික් හොයන්න කියලා ඒ ඔක්කොම ටික විනාශ කරලා. ඉතින් මේ ඉතිහාසඥයන් කියන්නේ මේ දේවල් කරන්න එපා. මේවා මතු පරම්පරාවට බලා ගන්න. ඒ කියන්නේ අපි ඊළඟ පරම්පරාවට බලා ගන්න මේ දේවල් කියන්න කියලා තමයි ඉතිහාසඥයෝ ඒ සාධක ඉදිරිපත් කරලා ඉතින් මේ පැහැදිලි කරන්නේ. ඒතර ඉතිහාසඥයන් කවදාවත් පිළිගන්නේ නැහැ මේ මුක්කුරු සොහොන් පිළිබඳව. ඒගොල්ලෝ කියන්නේ මේවා ප්‍රාග්ධාතිහාසික යුගයේ මෙගලිතික යුගයේ සොහොන් කියලා. එහෙම තමයි මේක මේ ඒගොල්ලෝ කියන්නේ. ඉතින් ඒකත් එක්ක මම ඕගොල්ලන්ට දැන් තව දෙයක් කියන්නම්. දැන් සාමාන්‍යයෙන් දැන් මේ දේවල් අහලා දැන් මේ මුක්කුරු පිළිබඳව මම ඕගොල්ලන්ට කතා කරේ මේක පොඩ්ඩක් ඉන්ටරෙස්ටිං හින්දා. ඒ කියන්නේ දැන් මේක දැන් මේ දැනුම සොයා යන එක ඇත්තටම නවපරපුරේ අපිට තියෙන්න ඕන. මොකද දැනුම කියන්නේ මේ ලංකාවේ ඉතිහාසය ඉගෙන ගන්නවා කියන්නේ තමන්ගේ රටේ තියෙන ඉතිහාසය ඉගෙන ගන්නවා කියන්නේ මේ පිළිබඳව හොයා බලනවා කියන්නේ රිසර්ච් කරනවා කියන්නේ ඒක තමයි තියෙන්න ඕන දැන් අද කාලේ තරුණයන් තුල. ඉතින් ඒක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේක අපි හුදෙක්ම අපේ ඉන්ටරෙස්ටිං එකට කරන වීඩියෝ එකක් මිසක් ඕගොල්ලොන්ට මේ මුක්කුරු ගැන කියලා දීලා නිදන් හාරන්න අපි අමතර උත්තේජනයක් ලබා දෙන්නවත් මේ දැන් අපි මේ කියන දේවල් අහලා ඔයාලා ලංකාවේ තියෙන සොහොන් විනාශ කරන්නවත් යන්න එපා. එහෙම වුණොත් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ට දඬුවම් හම්බෙනවා. මම මේ වාටයි කියන්නේ. වාට අනිවාර්යයෙන්ම දඬුවම් හම්බෙනවා. 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනතට අනුව නිදන් හැරීමේ සහ පුරාවස්තු පළුදු කිරීමේ වරදකරුවෙකු වුණොත් වාට ලැබෙන දඬුවම තමයි අවුරුදු 2ක් අවුරුදු 5ක් අතර කාලයක සිර දඬුවමකට හෝ රුපියල් 50000ක දඩු මුදලක් හා අවුරුදු 2ක් අවුරුදු 5ක් අතර කාලේ සිර දඬුවමකටත් වෙනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් මම මගේ වීඩියෝ එක නිමා කරනවා. ඉතින් මං හිතනවා මුක්කුරුව ගැන ඕගොල්ලන්ට තාමත් වටිනා දේවල් ඕගොල්ලන්ට දැනගන්න ලැබුණා කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.